අකුරෙන් on කියන ප්‍රිපොසිෂන් එක ලියා ගන්න. දෙවෙනි ප්‍රිපොසිෂන් එක on. සිංහල මීනින්ස් මොනවද on කියන ප්‍රිපොසිෂන් එකේ? උඩ මත කියන අදහසනේ. උඩ මත කියන අදහස. right? ලියා ගන්න පළවෙනියටම on කියන ප්‍රිපොසිෂන් එකේ සිංහල මීනින්ස් ලියන්න උඩ මත යන අර්ථ ගැනීමට. to get the meanings උඩ මත. right? උඩ මත කියන අදහස් ලබා ගැනීමට. ලියන්න on කියන ප්‍රිපොසිෂන් එකේ සිංහල මීනින්ස් උඩ මත යන අර්ථ ගැනීමට. උඩ කියන අදහසක් තියෙනවා මත කියන අදහසක් තියෙනවා. එක්සැම්පල් එකක් ලියන්න වහලේ උඩ. වහලේ උඩ. අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? වහලේ උඩ කියලා on the roof කියලා කියනවා. on the roof කියලා කියනවා. වහලේ උඩ. ක්ලෝස් කරන්න මීනින් එකයි එක්සැම්පල් එකයි විතරක්. තව ගොඩක් භාවිතයන් තියෙනවා. මීනින් එකයි එක්සැම්පල් එකයි විතරක් මෙහෙම ක්ලෝස් කරගන්න. උඩ මත කියන අදහස තියෙනවා. ඒතර වහලේ උඩ එම්තම් වහලේ මත කියන්න on the roof කියලා කියනවා පුතේ. දෙවෙනි usage එක තවත් භාවිතයක් අපි ලියමු. තව කොහෙද අපි on කියන preposition එක භාවිතා කරන්නේ? there are a lot of usages of on. on වල ගොඩාක් භාවිතයන් තව තියෙනවා. සිංහල mean එක තමයි උඩ මත කියන අදහස. හරි? තව කොහෙද අපි on කියන preposition එක භාවිතා කරන්නේ? තව අපිට මේ on කියන preposition එක පාවිච්චි කරන්න පුළුවන් පුතේ යම් පෘෂ්ඨයක් මත මොනවා හරි තියෙනවා නම්. හරි? යම් පෘෂ්ඨයක් මත මොනවා හරි තියෙනවා නම් අපිට on කියන preposition එක භාවිතා කරන්න පුළුවන්. example එකක් කිව්වොත් එහෙම මෙන්න මේ වගේ දෙයක්. කැලෙන්ඩරයක් තියෙනවා බිත්තියේ. කැලෙන්ඩරයක් තියෙනවා බිත්තියේ. ඒතර අර බිත්තිය මතනේ තියෙන්නේ. ඒතර අර පෘෂ්ඨයක් මත වගේ අදහසක් එතන තියෙනවානේ. කොහොමද අපි කියන්නේ? කැලෙන්ඩරයක් තියෙනවා බිත්තියේ. කොහොමද කියන්නේ? There is a calendar on the wall කියලායි කියන්නේ. බිත්තියේ කියලා කියද්දි ඒක පෘෂ්ඨයක්. පෘෂ්ඨයේ මත යමක් තියෙනවා කියන අදහස තියෙනවා. හරි? ඒතර පෘෂ්ඨයක් මත යමක් ඇති විටත් අපි on කියන preposition එක භාවිතා කරනවා. right? පුතලා ලියන්න දෙවෙනි usage එක. write down the second usage. පෘෂ්ඨයක් මත යමක් ඇති විට කියලා ලියන්න. ලියන්න දෙවෙනි usage එක පෘෂ්ඨයක් මත යමක් ඇති විට. පෘෂ්ඨයක් මත යමක් ඇති විට. එක්සැම්පල් එකක් ලියමු. බිත්තියේ කියලා ලියන්න. වරහන් ඇතුලේ ලියා ගන්නකො පින්තූරයක් කියලා. පින්තූරයක් කියලා ලියන්නකො. බිත්තියේ කියද්දි on the wall. on the wall කියන අදහස ඉංග්‍රීසි වලින්. on the wall. පින්තූරයක් තියෙනවා බිත්තියේ කිව්වොත් there is a picture on the wall කියලායි කියන්නේ. ක්ලෝස් කරගන්න ඒ usage එකයි example එකයි. ඒතර හොඳට මතක තියාගන්න පෘෂ්ඨයක් මත යමක් ඇති විටත් අපි on කියන preposition එක පුතේ භාවිතා කරනවා. තව කොහෙද on කියන preposition එක භාවිතා කරන්නේ? තව with roads we can use the preposition on. පාරවල් සමගත් on කියන preposition එක භාවිතා කරනවා. හරි? යාළුවා අහනවා ක්ලාස් එකට එද්දී where are you now? ඔයා දැන් කොහෙද කියලා. ඔයා කියනවා මම දැන් ඉන්නේ ගාලු පාරේ. කොහොමද කියන්නේ? I am on the Gaul road. right? on the Gaul road. right? මම ඉන්නේ නුවර පාරේ. හරි? I am on the Kandy road. අන්න ඒ විදිහට මේ
on කියන preposition එක අපිට පාවිච්චි කරන්න පුළුවන් පාරවල් සමග. ලියාගන්න ඊළඟ usage එක තුන්වෙනි usage එක පාරවල් සමග with roads කියන එක. පාරවල් සමග. example එකක් පුතේ ලියමු. example එකක් ලියමු. ගාලු පාරේ. ගාලු පාරේ. English වලින් ලියන්න on the goal road. on the goal road. ඒ පාරවල් වලත් නම් කියද්දී අපි ওই විදිහට on කියන preposition එක භාවිතා කරනවා. on the goal road. close කරගන්න ඒ usage එකයි example එකයි. තවත් තියෙන on වල භාවිතය. prepositions පාඩමේ වැඩිම usages ප්‍රමාණයක් තියෙන on කියන preposition එකට. There are a lot of usages of the preposition on. English වල ගොඩාක් තැන්වල on කියන preposition එක භාවිතා කරනවා. හරි. එතකොට මෙන්න උඩ මත කියන අදහස හරි. පෘෂ්ඨයක් මත යමක් ඇති විටත් අපි භාවිතා කරන on. ඒ වගේම පුතේ පාරවල් වල නම් සමගත් භාවිතා කරනවා. තවත් usage එකක් තියෙනවා මේ on කියන preposition එකට සිංහල meaning එකක් තියෙනවා තව. උඩ මත කියන අදහස් දෙකට අමතරව තවත් meaning එකක් තියෙනවා. දන්න ළමෙක් ඉන්නවනම් chat එකට දාන්න. on කියන preposition එකට තියෙන තව සිංහල meaning එකක්. උඩ මත වලට අමතරව ඔව් තව meaning එකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවද on කියන preposition එකේ තව පුතේ meaning එකක්? yes on කියන preposition එකට තියෙන තව සිංහල meaning එකක්. දන්න ළමෙක් ඉන්නවද? පුතේ on කියන preposition එක තව භාවිතා කරනවා මෙන්න මේ වගේ තැනක. මේ බලන්න මම example එකක් කියනවා ඔයා බලන්න මේක දන්නවද කියලා. she is going to deliver a speech on environment pollution. මේක pollution කියලා නෙමෙයි හරියට pronounce කරන්නේ. British pronunciation එක මොකද්ද? pollution. මොකද්ද pronunciation එක? pollution. මෙන්න sentence එක she is going to deliver a speech on environment pollution. මෙතන මොකද්ද on කියන වචනේ meaning එක? she is going to deliver a speech කියලා කියන්නේ ඇය කතාවක් කරන්නයි යන්නේ. environment pollution කියන්නේ පරිසර දූෂණය. on කියන preposition එකේ මෙතන සිංහල meaning එකක් තියෙනවා. what is that සිංහල meaning? මොකක්ද මේ meaning එක? ඔව් දැන් මේ example එකකින් ඔයාලට සමහරට හිතලා කියන්න පුළුවන්. she is going to deliver a speech on environment pollution කියන්නේ on කියන්නේ මොකද්ද? ගැන කියන අදහස. මෙතන on කියන වචනේ සිංහල meaning එක තමයි ගැන. ඔයා ගැන කියන්න තවත් preposition එකක් English වලින් දන්නවද? බලන්න chat එකට දාන්න දන්න ළමයෙක් ඉන්නවනම් ගැන කියන අදහස ගන්න ඒ අකුරෙන් පටන් ගන්න තව preposition එකක් තියෙනවා. What is that preposition? Yes, very good. About කියන preposition එකක් තියෙනවා. About වලත් අදහස ගැනනේ. පුතේ on කියන preposition එකත් භාවිතා කරන්න පුළුවන් අපිට සමහර තැන්වල ගැන කියන අදහස ගන්න. අපි ලියාගමු ඊළඟ usage එක විදිහට ලියන්න ගැන යන අර්ථය ගැනීමට. ගැන යන අර්ථය ගැනීමට to get the meaning, right? ගැන about, right? about කියන අදහස ගැන යන අර්ථය ගැනීමට. example එකක් ලියන්න පරිසර දූෂණය ගැන. පරිසර දූෂණය ගැන කොහොමද කියන්නේ? on environment pollution. පරිසර දූෂණය ගැන on environment pollution. red pen එකෙන් ලියා ගන්න on කියන preposition එක ගන්න නැතුව අවශ්‍ය නම්
about වලින් කියන්නත් පුළුවන් about environment pollution කියලා. on වෙනුවට about කියන preposition එක ගන්නත් පුළුවන් ගැන කියන අදහස ගන්න. within brackets write down it. පුතලා වරහන් ඇතුලේ ඒකත් ලියා ගන්න. on කියන preposition එක වෙනුවට about කියන preposition එකත් භාවිතා කර හැකියි. හැබැයි ගැන කියන අදහසින් ගැන කියන අදහසින් ඔයා ලියාගත්තා ගැන යන අර්ථය ගැනීමට එක්සැම්පල් එකක් ලියා ගන්න පරිසර දූෂණය ගැන. මෙන්න ඉංග්‍රීසි වලින් on environment pollution එහෙම නැත්නම් about environment pollution කියලා කියන්නත් පුළුවන්. ක්ලෝස් කරගන්න ඒ මීනින් එකයි එක්සැම්පල් එකයි විතරක්. තවත් on වල භාවිතයන් තියෙනවා. තවත් on වල භාවිතයන් තියෙනවා. ළමයි මේ භාවිතයන් දන්නේ නැති නිසා තමයි ගොඩක් වෙලාවට preposition සමාරුයි කියන්නේ පුතේ. අර තේරුමට විතරයි සීමා වෙලයි. on කියන්නේ උඩ මත කියලා ඉගෙනගෙන තියෙනවා. එතනින් එහා භාවිතයන් ටික දන්නේ නැහැ. භාවිතයන් දන්නේ නැති වුණාම තමයි අපිට ওই ඡේදයක් එම් හරියට ෆිල් කරගන්න බැරි. right. තව කොහෙද on කියන preposition එක භාවිතා කරන්නේ? where else can we use the preposition on? මෙන්න බලන්න මේ example එක. මම ලියනවා we learn English අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි on Monday. We learn English on Monday. ඇයි මෙතන on කියන preposition එක භාවිතා කරලා තියෙන්නේ? ඇයි on කියන preposition එක භාවිතා කරලා තියෙන්නේ? with the days of the week. සතියේ දවස් හතත් එක්කත් අපි on කියන preposition එක භාවිතා කරනවා. අපි සඳුදාට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කියන්නේ we learn English Monday නෙමෙයි. we learn English on Monday. ලියා ගන්න පුතේ ඊළඟ usage එක සතියේ දවස් 7 සමග කියලා ලියන්න. ඉංග්‍රීසි වලින් ලිව්වොත් with the days of the week. with the days of the week. සතියේ දවස් 7 සමග. සතියේ දවස් 7 සමග. එක්සැම්පල් එකක් ලියන්න සඳුදාට. පුතා ලියන්න එක්සැම්පල් එකක් සඳුදාට. කොහොමද කියන්නේ? on Monday. on Monday. on Monday. ක්ලෝස් කරගන්න එකත් ක්ලෝස් කරගන්න. තවත් භාවිතයන් තියෙනවා. තව කොහෙද අපි on කියන preposition එක භාවිතා කරන්නේ? දැන් අපි කිව්වා උඩ මත කියන අදහස ගන්න භාවිතා කරනවා. පෘෂ්ඨයක් මත යමක් තියෙන විට ගන්නවා. පාරවල් වල නම් සමග ගන්නවා. ඒ වගේම ගැන කියන අදහස ගන්නත් on කියන preposition එක. සතියේ දවස් 7ත් එක්කත් on කියන preposition එක. තවත් පාවිච්චි කරන්න පුළුවන් අපිට on කියන preposition එක. where else can we use? වෙන කොහෙද පාවිච්චි කරන්න පුළුවන්? ඔව් පුතේ මෙන්න මේ එක්සැම්පල් එක බලන්න. we go to temple. we go to temple on Poson Poya day. we go to temple on Poson Poya day. ඇයි මෙතන on කියන preposition එක? ඔව් අපි පන්සලට යනවා පොසොන් පොය දවසට. ඇයි on කියන preposition එක භාවිතා කරලා තියෙන්නේ? ඔව් පුතේ මෙතන on කියන preposition එක භාවිතා කරලා තියෙන්නේ we can use the preposition on with special days of the year. අවුරුද්දේ විශේෂ දවස් තියෙනවා නේද? හරි. අවුරුද්දේ විශේෂ දවස් ඉදිරියෙනුත් අපි on කියන preposition එක භාවිතා කරනවා. හරි. මෙතන පොසොන් පොය day කියද්දී on කියන preposition එක භාවිතා කරේ පොසොන් පොය day කියලා කියන්නේ it's a special day. විශේෂ දවසක් අවුරුද්දේ. right. එතකොට පොසොන් පොය දවසේ කියන්න on පොසොන් පොය day කියලා කියනවා. වෙසක් පොය දවසේ නම් on වෙසක් පොය day.
නත්තල් දවසේ on Christmas day. අලුත් අවුරුද්ද දවසේ on New Year day. මගේ උපන්දිනේ දවසේ on my birthday. right? මගේ යාළුවෝ ආවා හරි මගේ යාළුවෝ ආවා මගේ ගෙදර මගේ උපන්දිනේ දවසේ. My friends came my home on my birthday කියලායි කියන්නේ. මොකද උපන්දිනේ කියලා කියන උපන්දිනේ දවස කියලා කියන්නේ එදා විශේෂ දවසක්. right? ඒ වගේ අවුරුද්දේ විශේෂ දවස් එක්ක පුතේ on කියන preposition එක භාවිතා කරනවා. ලියා ගන්න ඊළඟ usage එක ලියා ගන්න විශේෂ දවස් සමග with special days. example එකක් ලියන්න වෙසක් පොය දවසේ on වෙසක් පොය day කියලා ලියන්න. on වෙසක් පොය day. on වෙසක් පොය day. එතන on කියන preposition එක භාවිතා කරේ වෙසක් පොය දවස කියන්නේ අවුරුද්දේ විශේෂ දවසක්. right? ඒ වගේ දින ඉදිරියෙන් ඒ වගේ විශේෂ දවස් ඉදිරියෙන් on කියන preposition එක භාවිතා කරනවා. ඒ usage එකත් close කරගන්න තවත් තියෙන on වලට භාවිතය. තවත් තියෙන on කියන එකට භාවිතය. right. තව කොහෙද පාවිච්චි කරන්නේ? තව කොහෙද on කියන preposition එක භාවිතා කරන්නේ අපි? ඔව්. පුතේ බලන්න මෙන්න මේ example එක. මට මෙන්න මේක ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. මේ ඔයා යාළුවෙක්ගෙන් කොහොමද අහන්නේ? ඔයා Facebook ඉන්නවද? අපි කොහොමද ඉංග්‍රීසි වලින් අහන්නේ? Are you on Facebook ද in Facebook ද at Facebook ද? ඔයා Facebook ඉන්නවද? yes. Are you on Facebook කියලා අහන්නේ. කොහොමද අහන්නේ? Are you on Facebook? ඇයි on කියන preposition එක භාවිතා කරන්නේ එතන? පුතේ on කියන preposition එක තවත් භාවිතා කරනවා අපි සමාජ මාධ්‍ය ජාලා සමග. right? social media. right? ඒ සමාජ මාධ්‍ය ජාලාවල නම් සමගත් අපිට භාවිතා කරන්න පුළුවන් on කියන preposition එක. right? ඔයා Facebook ඉන්නවද කියලා අහන්නේ are you on Facebook? right? are you on WhatsApp? අන්න ඒ විදිහටයි අහන්නේ. ලියන්න ඊළඟ usage එක. right? මෙහෙම ලියමු. Facebook වැනි සමාජ මාධ්‍ය ජාලා සමග කියලා ලියන්න. with social media like Facebook. with social media like Facebook. right? Facebook වැනි සමාජ මාධ්‍ය ජාලා සමග. example එක ලියන්න Facebook එකේ. on Facebook. හරිද? right. close කරන්න ඒ usage එකත් තව තියෙනවා. තවත් භාවිතයක් කියලා දෙන්න. දැන් කීයක් ලියාගත්තද? how many usages have you written? මුලින්ම උඩ මත යන අර්ථය ගන්න. ඊට පස්සේ පුතේ පෘෂ්ඨයක් මත යමක් ඇති විට කියන දේ. right? ඊට පස්සේ පාරවල් වල නම් සමග ගැන කියන අදහස සතියේ දවස් 7 විශේෂ දවස් Facebook වගේ social media right සමාජ මාධ්‍ය ජාල 7ක් ලියලා තියෙනවා නේද? හරි. තවත් අපිට භාවිතා කරන්න පුළුවන් on කියන preposition එක කොහෙද? රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල නම් සමග. right? රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා නම් සමග TV channels and radio channels. right? with TV channels and radio channels. right? උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම. මේ වැඩසටහන විකාශනය වෙන්නේ සිරසේ. කොහොමද කියන්නේ?
this program is telecast on Sirasa TV. Right? On Sirasa TV. On Derana TV. අන්න ඒ විදිහට අපිට මේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල නම් සමගත් on කියන ප්‍රිපොසිෂන් එක භාවිතා කරන්න පුළුවන්. ලියා ගන්න අවසාන යූසේජ් එක විදිහට අපි එක්කමු on කියන ප්‍රිපොසිෂන් එකේ ලියන්න රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල නම් සමග. ලියන්න රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල නම් සමග. රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා නම් සමග. නාලිකාවල නම් සමග. ඔයාලා ගන්න එක්සැම්පල් එකක් දෙරණේ. දෙරණේ. on Derana TV. On Derana TV. On Derana TV. හරි නේද? right. සසිති with months කියලා දාලා තියෙනවා chat එකට. පුතේ මාසවල නම් සමග අපි වෙනත් ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි කරන්නේ. හරි. මාසවල නම් සමග වෙනත් ප්‍රිපොසිෂන් එකක් in කියන ප්‍රිපොසිෂන් එක මාසවල නම් සමග සතිය දවස් හතත් එක්ක තමයි on. ලසල් අහලා තියෙනවා what is the English term for prostate? Prostate කියන්නේ පුතේ surface කියලා. surface කියන එක on Facebook right 7 prepositions හරි. එතන මේකත් එක්ක ඔක්කොම prepositions 8යි ඈ. හරි. prepositions 8ක් මේ sorry මේ usages 8ක් සාකච්ඡා කරා. right. සම්පූර්ණ preposition එක close කරගන්න. on කියන preposition එකේ භාවිතයන් ටික ඔන්න පැහැදිලිව එක තැනක අපි සාකච්ඡා කරලා තියෙනවා. සම්පූර්ණ preposition එක මෙන්න මේ විදිහට close කරගන්නකො.